කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම හිතුවා අද කොණ්ඩෙට ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන් පුංචි සත්කාරයක් ගැන ඔයාලට කියලා දෙන්න ඕන කියලා. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් අපිට හොයාගන්න පුළුවන් දේවල් වලින් මේ සත්කාරය කරගන්න පුළුවන්. ඉස්සොරි එතකොට කොණ්ඩේ කැඩිලා යන දේවල් ඒ වගේ දේවල් අඩු කරගන්න මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මොකද මටත් ඒ වගේ ප්‍රශ්න තිබ්බා. ඉතින් මම ඒවට විසඳුම හොයාගත්තේ මේ වගේ දේවල් කරලා. මේ දෙයින්ම කරගන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් මේකෙන් ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක නිකන් ඉන්න වෙලාවට try කරලා බලන්න. ඉතින් හරිම ලේසියි හදාගන්න. ගෙදර තියෙන අපිට ළඟපාතෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් මේ දේ කරගන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අද මේක කරගන්නේ කියලා. අපේ නම් ගේ ඉස්සරහම පෙරගහක් තියෙන නිසා මම මේ පෙරගහෙන් පෙරදළු ටිකක් කඩා ගන්නවා. ඉතින් පෙරගහේ පුළුවන් තරම් අර ලියලලා එන පුංචි දළු කඩා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ දවස්වල ටිකක් පෑවිලා නිසා මේ දළු ටිකක් හොයාගන්න අමාරුයි. ඒ වුණාට මම හොයලා දළු ටිකක් කඩා ගත්තා. දවස් 5කට විතර හදාගන්න නිසා මම ටිකක් වැඩියෙන් දළු කඩා ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් හැම වෙලේම මේක හදන්න අමාරු අයත් ඉන්නවනේ. කාර්යබහුල අයට පුළුවන් මේක හදලා ටික දවසක් තියාගෙන උනත් පාවිච්චි කරන්න. ඉතින් අපිට තව ඕනේ වෙනවා කරපිංචා. මගේ නම් පල්ලෙහා වත්තේ තියෙනවා කරපිංචා පැල දෙකක්. මම ඉතින් මේ වගේ පොඩි වැඩවලට එකකින් එකක් දෙකක් කඩලා ගන්නවා. ගොඩාක් කඩන්නේ නැහැ. ඉතින් ගහ හැදෙන්නත් එපේ. තාම පුංචි පැල නිසා පුංචි ඉටි දෙක තුනක් කඩා ගන්නවා. මගේ මේ වැඩේට ඇති වෙන ප්‍රමාණය තමන්ට ඕන ප්‍රමාණය හිතලා අපිට ඒක එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි ප්‍රමාණයක් මට ඇති කියලා හිතුණා. ඊළඟට අපිට ඕන වෙනවා කෝමාරිකා ඉත්තක්. ඉතින් කෝමාරිකාත් මම හදලා තියෙනවා. ඒ නිසා මම ඒකෙන් ටිකක් අරගෙන පිත්තක් කඩාගත්තා මගේ වැඩේට. ඊළඟට කරන්නේ කෝමාරිකා ඉත්ත ගෙනල්ලා මම හොඳට ඒක සේදුවා. මොකද බිම හදලා තියෙන නිසා ටිකක් වැලිවිසි වෙලා තිබ්බා. ඉතින් මේක හොඳට හොදලා පිරිසිදු කරගන්න ඕන. මොකද අපි මේවා ඔලුවට ගානනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා. ඊට පස්සේ මේ කෝමාරිකා පිත්තේ අර දෙපැත්තේ කටු තියෙන ටික අයින් කරලා උඩින් පොත්ත අයින් කරලා අපිට මේකේ අර මැද තියෙන ජෙල් ටික තමයි ඕන වෙන්නේ. මොකද අපි මේක මේ ටොනික් එක හදපුවාම කොණ්ඩෙට දැම්මට පස්සේ කොණ්ඩේ වේලෙනකොට පොඩ්ඩක් අර ගොරෝසු ගතියක් වගේ එනවා. ඉතින් මේ කෝමාරිකා එක දැම්මහම පොඩ්ඩක් අර කොණ්ඩේ තියෙන ඔයිලි ගතිය තියාගන්න පුළුවන්. අනික මේවා හරි සීතලයි. කොණ්ඩෙට කොහොමද සීතල දෙයක් දාන එක කොණ්ඩේ වැවෙන්න උදව් වෙනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ගන්න ප්‍රමාණය අනුව මේ කෝමාරිකාවල ප්‍රමාණය වෙනස් කරගන්න. දැන් මම ගත්ත ප්‍රමාණයට මේ ටික හොඳටම ඇති. මේ විදිහට අපිට පුළුවන් මැද තියෙන මේ ජෙල් ටික සූරලා ගන්න. ඊට පස්සේ මම හොඳට හොදලා පිරිසිදු කරගත්ත පුංචි ලුණු ගෙඩියක් ගත්තා. සාමාන්‍ය අපි ගන්න බී ලුණු තියෙන උයන්න ගන්න. ඒ වගේ ලුණු ගෙඩියක් පොඩියට මේ විදිහට කපලා ඒකත් මම එකතු කරගන්නවා මේකට. ඒ වගේම තමයි සුදු ලුණු බික් දෙක තුනකුත් සුද්ධ කරලා සෝදලා ඒකත් කපලා චූටියට කපලා මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ලුණු කියන්නේ කොහොමත් අපේ කොණ්ඩේට මේ ගුණයිනේ. ඉතින් මේ සුදු ලුණු එහෙම දාපුවාම මේ ටොනික් එක හරි සුවඳයි. ඔලුවට දාලා තියන්න පුළුවන් එහෙම ගඳක් එන්නේ නැහැ. මේ ටික මේ විදිහට කපලා මේකට එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඔළුවේ ඉස්සුරි තියෙන අයට ඉස්සුරි නැතත් කොණ්ඩේට ගොඩක් ගුණයි මේ උළුහාල්. උළුහාල් තේ හැන්දක් විතර මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ පුංචියට කපාගත්ත මේ වගේ දෙහි ගෙඩියකුත් එකතු කරගන්නවා. මම කිව්වනේ ඉස්සුරි වලට උළුහාල් දෙයි හොඳයිනේ.
ඒ නිසා මේක තම්බලා දානවා. ඒ වගේම තමයි මේ කරාබු නැටි. මම කරාබු නැටි දෙක තුනකුත් මේ ටොනික් එකට එකතු කරගන්නවා. මේවා ගොඩක් සීතලයි. ඉතින් මේ දේවල් එකතු කරගත්තාම කොණ්ඩේ වැවෙන්න හොඳයි. ටිකක් අර සෙම තියෙන අයට මේක දාලා ඉන්න කාලේ චුට්ටක් අඩු කරන්න ඕන. මේ කරපිංච ටික නම් මේ විදිහට ඉතිපිටිම දාන්නේ නැහැ. ඒ ටික සූරලා ඒ ටිකේ නැටි ටික කඩලා ඒ විදිහට තමයි මම තඹ ගන්න ගන්නෙ. ඉතින් මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. ඊළඟට මම පිරිසිදු භාජනයක් ගන්නවා. අපි බත් උයන ඒ වගේ භාජනයක් නම් මේකට ගත්තට කමක් නැහැ. නමුත් ඔය මාළු පිණි එළවලු යන්න ගන්න තෙල් දාන ඒ වගේ එකක් ගන්න එපා. මොකද කොණ්ඩෙට දාන නිසා අර එතකොට ඒක රත් වෙනකොට ඒකෙන් අර මාළු පිණි හිමු යපු වාජනවල එන සැරෙන්න බලන. ඒ නිසා බත් වෙන වාජනයක් කමන්නේ. මේ ප්‍රමාණය අපි ගන්න ප්‍රමාණය බලලා අපිට ඕන ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ එකතු කඩාගත්ත පේරකොළ ටිකයි අනිත් ඔක්කොම ටික මේ වතුර එකට දාගන්නවා. මේක හදාගන්න එච්චර අමාරු නෑ. හදාගන්න හරිම ලේසි. ඉතින් මේ ටික මේ විදිහට එකතු කරගන්න තමයි තියෙන්නේ. මම කරපිංච ටික පැත්තකින් තියලා මේ ටික ඔක්කොම එකතු කරගන්නවා. කරපිංච ටික පැත්තකින් තියාගත්තේ ඒක සූරලා කෑලි කපා ගන්න ඕන හන්දා මේ විදිහට මේ උළු හාල් ටික ඔක්කොම එකතු කරගන්නවා. කරපිංච ටිකත් හොඳට පොඩියට කපලා පොඩියට කියන්නේ පොඩියට නෙමෙයි කොළ ටික සූරලා නැටි ටික කපලා මෙන්න මේ විදිහට තමයි මේක එන්නේ. ඊට පස්සේ අපි මේක ලිපේ තියාගන්න ඕනේ. ලිපේ තියලා විනාඩි 5ක් 10ක් විතර ගොඩාක් ලොකුවට ගින්දර දාන්න එපා. එහෙම වුණාම මේ වතුර ටික හිඳිලා යන්න බලනවා. අපිට ඕනේ මේ තියෙන මේ ලුණු වල, දෙහි වල, උළුහාල්, කරපිංච මේ හැම එකකම සාරය මේ වතුර එකට උරා ගන්නනේ. ඉතින් ඒක නිසා ගින්දර අඩු කරලා සාමාන්‍ය මද ගින්නෙමත් නෙමෙයි සාමාන්‍ය විදිහට චුට්ටක් ගින්දර දාන්න මේ ටික තැම්බෙන ප්‍රමාණයට. ඊට පස්සේ අපි වීදුරු බෝතලයක් මේ විදිහට මම නම් මේක සතියක් විතර පාවිච්චි කරන නිසා මම මේ වීදුරු බෝතලෙ තමයි පාවිච්චි කරන්නේ. මේක හොදලා මම තියාගන්නවා. මේකට තමයි මම මේ ටික හදලා ඉවරලා දාන්නේ. ඉතින් විනාඩි 5කට විතර පස්සේ බලනකොට මේ විදිය තමයි මේ ටොනික් එක තියෙන්නේ. ඉතින් පේරකොළ ටික නම් ඔයාලට පේනවා තැම්බිලා තියෙනවා. නමුත් ලුණු ටික එහෙම තාම තැම්බිලා මදි. ඉතින් මම ඒ නිසා තව ටිකක් වෙලා මේක තියනවා. මේ ටික හොඳට තැම්බෙන්න ඕන. එතකොට තමයි අර ඒකේ සාරය වතුර එකට උරාගන්නේ. විනාඩි 10කට විතර පස්සේ බලනකොට මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා හොඳට මේ කොළ ටික හොඳට තැම්බිලා තියෙනවා. ලුණු ටිකත් පාට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒවා හොඳට තැම්බිලා තියෙන්නේ. සමහරු නම් මේවා බ්ලෙන්ඩර් කරලා ගන්නවා. මේක බ්ලෙන්ඩර් කරලා ගත්තාම අපේ කොණ්ඩේ කෙස් අතර රැඳෙන්න බලන නිසා ඒක සෝදලා අරින්න හරි අමාරුයි. ඒ නිසා මම කරන්නේ මේ ටික හොඳට තම්බලා මේකේ මේ වතුර ටික තමයි කොණ්ඩේට දාන්නේ. නැත්තම් කොණ්ඩේ සෝදලා පිරිසිදු කරන්න ගියාම ඊට වඩා අමාරු වෙනවා. සමහර අය නම් ඒ විදිහට කරනවා. පේරකොළ එහෙම සීතල නිසා කොණ්ඩේ වැවෙන්න. ඉතින් මෙන්න මේ විදිහ තමයි මේක ටිකක් වෙලා නිමුණාම තියෙන්නේ. ඉතින් මේක මම ඊට පස්සේ ලිපෙන් බාලා අරගන්නවා. අරගෙන මම මේ විදිහට භාජනයක් ලෑස්ති කරගත්තා. ඒ භාජනයට දැන් පෙරා ගන්න තමයි හදන්නේ. චූටි බබා එන්න ගෙට. අපිට පුළුවන් මේ වගේ ගෙදර තියෙන අපි ඔය පොල් කිරිහෙන් පෙරන්න ගන්න. ඒ වගේ මේ විදිහේ ගොට්ටක් පෙනේරියා. ඒ වගේ එකක් පාවිච්චි කරලා මේ විදිහට වතුර ටික පෙරා ගන්න පුළුවන්. මේක මේ අවසානයේ මේ කොලත් එක්ක ඉතුරු වෙන ටික අපිට පුළුවන්
අතින් මිරිකලා හොඳට දෙහි කෑලි එහෙම අර කොමාරික එහෙම හොඳට මිරිකන්න ඕනේ. එතකොට මිරිකපුවාම ඒ වගේ තියෙන අර සාරය ඔක්කොම මිරිකිලා එනවා හොඳට. දෙහි ටික එහෙම හොඳට මිරික ගන්න තරමට හොඳයි. ඉස්සොරි නම් නැත්තරම නැති වෙලා යනවා. ඒක මම හොඳටම දන්න දෙයක්. මොකද මම මේක දැන් සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. මම දවස් 5ක් විතර එක දිගට පාවිච්චි කරලා කොණ්ඩෙට පොඩි රෙස්ට් එකක් දෙනවා දවස් 2-3ක්. ඊට පස්සේ මම ආයෙ දවස් 5කට විතර එකපාර හදලා තියාගෙන මේක කොණ්ඩෙට පාවිච්චි කරනවා. ඉතින් මුලදී මගේ කොණ්ඩේ තිබ්බා මේ ඔළුව පීරන කොටත් කොණ්ඩේ මූණට හිටන් ඉස්සොරි වැටෙන තරම් ඉස්සොරි ගොඩක් තිබ්බා. ඉතින් මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ දැන් චුට්ටක්වත් නෑ. මං වගකීමෙන්ම කියනවා මේක හරියටම හරියනවා. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ මේක හදාගත්තට පස්සේ. මේක ඊළඟට අපි මේ විදිහට බෝතලයකට දාලා ෆ්‍රිජ් එකට දාලා තියාගන්න පුළුවන්. සෙම ගතිය වැඩියෙන් තියෙන අය නම් මේක පැයකට වඩා ඔළුවේ තියාගන්න එපා. එහෙම නැත්තම් උදේ දාලා හවස නාන්න පුළුවන්. මම නම් කරන්නේ එහෙම. උදේම ඔළුවට දාලා ඊට පස්සේ ඒක කොණ්ඩේ වේලෙන් නැරලා මං හවසට නානවා. සමහර වෙලාවට ෂැම්පු දාන්නේ නැහැ. සමහර වෙලාවට ෂැම්පු දාලා නානවා. ඉතින් මේ විදිහට තමයි මේක හදාගන්නේ. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද මම කොණ්ඩෙට ඇප්ලයි කරගන්නේ කියලා. මම නම් මේ වගේ පුංචි භාජනයකට මේකෙන් ටිකක් අරගෙන ඊට පස්සේ මේ විදිහට කොණ්ඩෙට දාගන්නවා. ස්ප්‍රේ බෝටල් එකක් තියෙන කෙනෙක්ට පුළුවන් ඒ විදිහට කරගන්න. මට ඉතින් ස්ප්‍රේ බෝටල් එකක් නැති නිසා මම මේ විදිහට තමයි හැමදාම කරේ. මට මේක හොඳයි කියලා හිතෙනවා. මොකද කොණ්ඩේ හොඳට තෙමා ගන්න පුළුවන් නිසා. ඉතින් මම මේ විදිහට කොණ්ඩෙට හොඳට මේ ටික දානවා. දාලා මේ හොඳට කොණ්ඩේ තෙමෙන්න හොඳට කොණ්ඩේ අතින් මතුල්ල ගන්නවා. ඔන්න ඔය විදිහට කොණ්ඩේ අග්ගිස්සත් පුළුවන් තරම් ඇතුළට මේ වතුර මේ භාජනයට ඔබලා මිරිකලා ගන්න. කෙස්සක පැලෙන එකට එහෙම මේක හොඳයි. ඉතින් ඔය විදිහට තමයි ඔය විදිහට අතට අරගෙන ඔයාලට පුළුවන් දාගන්න. ස්ප්‍රේ බෝටල් එකක් තියෙන කෙනෙක් නම් ඒකෙන් කරගන්න. එතකොට ගොඩක් අර හැලෙන්නේ නැහැ. මේ කොණ්ඩෙට ඉක්මනට දාගන්න පුළුවන්. මම ওই විදිහට තමයි ඔක කොණ්ඩෙට ඇප්ලයි කරගන්නේ. හොඳට දාන ගමන් කොණ්ඩේ අතේ ඇඟිලි වලින් හොඳට කොණ්ඩේ මසාජ් කරන්න. දාලා ඉවර වෙලා ඔන්න ඔය විදිහට මසාජ් කරගන්න. ඉතින් ඔය විදිහට දාලා හොඳට මසාජ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් කොණ්ඩේ ගැට ගහගන්න. ඉතින් ඔය විදිහට තමයි මේ අද දවසේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. උත්සාරණයි.